බයිසිකල් ලාපුවාට කැපද? මේක ටීක් කැලි දාලා ප්‍රචාරය කරන්න එන්නේ. ඔන්න ඉතින් අපි කුරුණෑගල පාස් කරලා මෙතන අර කැලේ වගේ දින කොටසට ආවා. ඔන්න ආව පුතේ ටීක් පුතා ආදත් අලුත් වීඩියෝයක් අරගෙන. ඉතින් කඩිර කොහොමද මොකද වෙන්නේ? අපි මාතරේට යන ගමන් ඉන්නේ. අපි යනවාද හුලංගල බලන්න. කට්ටිය ඉන්නවා කට්ටිය කඩේ කන ගමන් ඉන්නේ. එහෙනම් අපි යන ගමන් මගදී සෙට් වෙමු. අපි දැන් කුරුණෑගලට ලං කරලා ඉන්න තව කිලෝමීටර් 19ක් වගේ තියෙන 16ක් හරි 19ක් හරි තියෙන කුරුණෑගලට. එහෙනම් අපි යන ගමන් මගදී සෙට් වෙමු. එහෙනම් කට්ටිය මජ්ජාය වේවා. ඔන්න ඉතින් අපි කුරුණෑගල පාස් කරලා මෙතන අර කැලේ වගේ දින කොටසට ආවා. මානව ලස්සනක් තියෙන මෙතන. පොල්ල ටික බයික් ටික ගාලා ෆොටෝ ටික ගන්න ගමන් ඉන්නේ. අපි යන්න ඕනේ. අද අපි යන්නේ කැම්පින් එකක් නෙමෙයි. අද අපි යන්නේ හුලංගල බලලා එන්න. හදිසිය දාගත්ත ට්‍රිප් එකක් මේක ඉක්මනට උදේ ගිහිල්ලා අවසෙන් අපි උදේ 4 තමයි හෙන් එන්න පිටත් උනේ. දැන් වෙලාව 11ට විතර ඇති. තාම අපි යන ගමන් ඉන්නේ. බලමු අපි කීයට යන්න පුළුවන් වේද කියලා හුලංගල ගලුටට. එහෙනම් අපි යන ගමන් මගදී සෙට් වෙමු. එහෙනම් Ja. Yo, අපි යනවා බා යාළුවේ. මෙන්න මෙතනින් යන්න තියෙන උලංගලට. මෙන්න මේ පාරේ උඩට යන්න තියෙන. කොහෙද රත්තරන් යාළුවෝ යන්නේ? අපි යන උඩට. Abicah. Piano enak udah deh. Kilometer pahai kita ini. Mana udah. අපි මෙන්න මෙහි ඉඳලා ආවේ. ඇවිල්ලා මෙන්න මෙතන තමයි ටිකට් කවුන්ටර් එක තියෙන්නේ. මෙතන උඩට යන්න ඕනේ. අපි මෙතනින් ටිකට් එක කරන් තමයි යන්න ඕනේ. බලමු අපි ටිකට් කවුන්ටර් එක පැත්තට ගිහලා බලමු. අපේ සෙට් එක ඉන්නවා මෙතන. යා අපි ගිහලා බලමු. මෙතන ඉන්න බුද්ධිකය එහෙම යාළු චාලුවෙක් ඉන්න තැන. අනිත් සෙට් එක ටිකට් ගන්න ගිහිල්ලා අපි දැන් ටිකට් අරන් දැන් මෙතන උඩට යන්නයි හදන්නේ. යා ඉස්සර ගිහ බලමු මොනවද තියෙන කියලා. මෙන්න මෙතනින් ටිකට් දෙකක් අපි ගන්නවා. අපි ගත්ත ටිකට් එක උලංගල බාන්න යන කලින් අපි ටිකට් එකක් ගන්න ඕනේ. මේක රුපියල් 150ක් වෙනවා. මේ ටිකට් එක අරන් තමයි උලංගල බාන්න අපි යන්න ඕනේ. අපි සෙට් එක බයික් වල තමයි යන්න හිතන් ඉන්නේ. පයින් යන එක සේෆ්ටි කියනවා. ඒ වුණාට අපිට වෙලාවත් එක්ක අපි බයික් වල යන්න තමයි බැලුවේ. යන් එහෙනම් අපි උඩට ගිහලා බලමු. කොල්ලෝ ටිකට් එකක් තියෙන්නේ. එහෙනම් අපි යන්නේ උඩට. යෝ අපි ටිකට් එකක් උඩට යන ගමන් අපි බයිසිකල් වල යන්න තීරණය කළා. බයික් ගියොත් අපිට වෙලාව මදි වෙනවා රත්තරන් යාළුවේ. අපි ඒකින්ද බයිසිකලේ උඩට යන්න තීරණය කරලා අවුලක් නැහැ. කියලා බලමු මොකද වෙන්නේ කියලා. මාර ලස්සනක් තියෙන්නේ.
අමාරුයි අතර යාළුවෙක් කිව්වා වගේ. මේ පින තුනක් විවක වෙනවද මේ? මොන ලස්සනක් තියෙන්නේ. අපේ සයිඩ් අනිත් සයිඩ් තාම පල්ලෙයා. මමයි සඳරුවණු යනවා ඉස්සරහට අපි බලමු. අවුවක් තියෙනවා. සර අවුවක් තියෙනවා. මුතුම ලස්සනක් තියන්නේ මොනවාට? යම් උඩට. ඉන්න මම ඔකට වටේ තියෙන view එක පෙන්නන්න. එන මේ view එක බලලා ඉන්න. पेट्रोल घालने टंकी पेट्रोल घालने टंकी टंकी पेट्रोल की नहीं थी मेरी क्या लगे बीज में අම්බෝ මේ කියන්න බෑ යන්නේ බයික් එකේ බුදු අම්මේ අම්බෝ මේ පාරට යන්න බෑ බයික් වල ෂේප් එකේ යන්න පුළුවන් මේ අපි ජනගම හිමිට යනවා අපිට ලොකු වෙලාවකුත් නැහැ අපි හිමිට යනවා මම ලස්සන view එකක් තියෙනවා මේ පැත්තේ මේ මොකද කියන්නේ ඉන්නේ මේ පාර එන්න පුළුවන්ද එන්න බෑ මයික් දාලා එන්න තිබ්බ අපරාධ දැන් කරන් දෙයක් නෑ යාළුවා අරන් ආපෙක අපි කොහම හරි යන උඩට යන් අපි ඉස්සරහට යන ගමන් සෙට්ටුමු අපි යනවා එනා ඈ බැරිමත් මේ බයික් එක දානවා පල්ලෙන් දාලා කුරුණෑගලිම ගන්නවා අපි යන් बाइसिकल पड़े कैपद टिकट काउंटर आइए कि क्या हुए रहने मांगे मांगे के मैंने किट सुनना नहीं नहीं यहाँ यहाँ मैं क्या मेरी का नाम आउलात नहीं सेफ लसन विवेक तीना
vlog එකේ අයිතිකාරය අරේ යනවා. උගේ කැමරාව අපිට දීලා අපි පයින් යනවා. මෙන්න ඉන්න ඔයගොල්ලන්ගේ ටීක් පුතා. උඹේ රෝල් එක පොඩ්ඩකට කර අලගෙන. යෝ මෙච්චර වීඩියෝ ගත කරන්නේ ඔබද බුද්ධ කියවත් මන්ද බුද්ධ. ඔබද බුද්ධ මන්ද බුද්ධ. යාළුවා පට්ට අමාරුයි පාර අපි හිතුවට අමාරුයි. බයිසිකල් නවත්ත යනවා. ඉතින් බලමු හිමීට යනවා උඩට. ඉතින් අපේ හේමාල් රත්න යාළුවා, ඉතින් අපේ සඳරුවන් රත්න යාළුවා. එතන දෙන්නෙක් ඉන්නවා. එහෙනම් අපි යන් හිමීට යන්. අපි යන ගමන් ඉස්සරහට සෙට් කරමු. සෑහෙන් දුරකට ආවා. මම හෙල්මට් එක දාගෙන පට්ට අවුවයි. ඉන්න කට්ටිය. ඉතින් ඒ කොහොමද ලස්සනනේ? ලස්සන පොඩ්ඩක් එන්න තමයි අමාරු. බයිසිකල් නම් ඉවරයි. මේ ඔයගොල්ලෝ මේස් කාර්යය හදලා no. නායකයෙක්. ඒ ලොකු නායකයෙක් ගිහිල්ලා. තමයි ලස්සන. මේ ගස්සේ යම්බාන. මේකස් කොයිට නේද විතරයි. පොඩි වෙලාවක් මෙතන ඉඳලා අපි යන උඩට. උඩට ගියා සෙට් එකමු. ඒ මේවා ටීක් කැලි දාලා තමයි ප්‍රචාරය කරන්න එන්නේ. මු බයික් එකේ සෙල්ලම් බඩුවක් කරන් දෙන්නේ. බලන්න මම හරි කිව්වනේ. වසායද තාවකාලික. දැන් ළඟයි යාළු මෙන්න මෙතන තමයි මුදුන තියෙන්නේ. කොහොම හරි බයිසිකලේ ආවා. අමාරුවෙන් ආවා. මේ දින පාර මාර ලස්සනයි පාර නම්. මාහාර අමාරුයි එන්න ලේසි නෑ මේ. යන් තව පොඩ්ඩයි තියෙන්නේ. අපි ටිකක් ගිහලා බලමු. එන යා ගිහලා බලමු. අපි ආවා යාළුවෝ උලංගට උඩට. දැන් තමයි බයික් එක මෙතනින් දැම්මේ. අද සෙනග ඉන්නවා. සෑහෙන සෙනගක් ඉන්නවා අද. මාරම ලස්සන view එකක් තියෙන්නේ. පිස්සු හදනක දැක්ක මොන්නේ නම් බලන්න. පිස්සු හදනවා. ඉන්න අපේ සෙට් එක මෙතන. මාරම ලස්සන view එකක් තියෙන්නේ. ඉතින් සුට්ට මෙතන උඩට නගිනවා. නැගලා බලමු කොහොමද ලස්සන එතනත් කියලා. අරුණයි
කොහමද සුපිරිද? ආතල්නේ අසයිනේ. සිනානේ මාත් දැන් ගොඩක් නායකයෙක් දෙමඩ වෙන මේ මෙතන ඔය ගොඩක් තැන් දිනා මෙතන වටේ පොඩි ප්‍රදේශ නෙවෙයි සෑහෙන අපිට අපෝ අපිට මෙහෙම පෙවුනා සෑහෙන පොඩි කියලා තියෙනවා. මාත් බස්සට කියන වචන ආපු මහන්සිය සම්පූර්ණයෙන්ම ගියා. යාළුවනේ හදනවා මේ එන්න අපේ කට්ටිය වැඩ එනාගේ වැඩ අපි දැන් කොහොම යන්න දන්නේ මෙතන උඩට යන් උඩට යනකම් මම සෙට් එකක් මම වීඩියෝ එකක් දාන්නම් යකම ගිහලා බලමු මොකද වෙන්නේ කියලා. අපි යන්න කරන උඩට දැන් යන්න ගන්න. ගිහලා බලමු කට්ටිය යනවා ඉස්සරහින්. කැම්පින් කරන අද අපිට කැම්පින් කරන වෙලාවක් නෑ යාළුවනේ. අපි යන්න බලාගෙන ආපු හින්දා අපි එකින්ද උඩට නැගලා පල්ලයට බහලා ඉක්මනට යන්න තමයි බලන් ඉන්නේ. කඳු සිසිලස සොයා යමුද පිපියඹනා සීත නොදැනෙන්නේ ඔබ ළඟ නිසා එන්න තවලං වෙලා හද සාගරේ ආශාවෙන් ඒ ආදරේ ඔය මුවේ හසරන සොයා මේ හිත ඇදෙනවා ඔය සිතේ රහසක් ගියා මා ළඟ ඉන්නවා මන් දන්නවා ළඟ ඉන්නවා අපි ආදරේ සුව විඳිනවා. අයියේ අනේ කයුද නේනේ නෑ අර අපි දැන් ඇවිල්ලා තියෙන්නේ උලංගල උඩ ආතල ඉන්නේ චිල්ලක ඉන්නේ ඊට වයිසලෙඩි සෙට් එක අපි ඒක ෆොටෝග්‍රාෆර් ඔව් ආරේ වීල් එකකට නෑ අයියේ කොහේලා सागरे आशावें
ඔන්න ඉතින් අද අපේ දවසේ vlog එක හුලංගල වීඩියෝ එක කොහොම තමයි සිදුනේ. අද ලොකු vlog එකක් නෙමෙයි වැටෙන්නේ පොඩි vlog එකක්. අද දවසේ ට්‍රිප් එක උදේ 7ට තමයි අපි එන්න වටි පිටත් උනේ. දැන් හවස 4යි. ආයි කට්ටියක් වැඩට යන්න ඉන්නවා. ඒ කට්ටියව දාන්න අපි යනවා. ඒකින්ද අද අපි vlog එක මේ විදිහට නවත්තනවා. ටීක් උතව subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන් straight එන්න. අපි ඊළඟ වීඩියෝ එකේ ඉක්මනටම හම්බෙමු. එහෙනම් අපි හුලංගල සමුදීලා යනවා පල්ලයට. එහෙනම් ජය වේවා අපි ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු.